ඔන්න බලන්න ඉතින් ලංකාවේ තියෙන සුපිරිම බත් දන්සල් වලින් එකකට ආවා. ඉතින් ඔන්න මේක තියෙන්නේ කැලණියේ පෙතියාගොඩ. මෙතන හාල් විතරක් තියෙනවා කිලෝ 8000ක්. ඒ වගේම තමයි පරිප්පු කිලෝ 2000ක්, සෝයා මීට් කිලෝ බර ගාණක්. ඒ වගේම තමයි මෙතන කරවල, චොප්සි මේ හැම දෙයක්ම හැදෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවානේ මේවා අපි ගෙනියන්නේ ෆෝක් ලිෆ්ට් එකකින්. ඒ වගේම තමයි බත් කිලෝ 50යි භාජන වල හැදෙනවා ඉවරයි නැහැ. ගෑස් සිලින්ඩර්ම 100ක්. මේක ලේසි පහසු දන්සලක් නෙමෙයි. මේක ලොකුම ලොකු දන්සලක්. ඉතින් අපි ආව මේ පාරත් ඩීඑන් සුරවීර වෙසක් බත් දන්සලට. ඉතින් මේ තියෙන්නේ 12 වෙනි පාරනේ. 12 වෙනි පාර. රයිට්. ඉතින් 12 වෙනි පාරට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් උගලන්ට පේනවා ඉතින් මෙතන ලොකු ප්‍රොසෙස් එකක් යනවා. මේ හැමතරකම හාල් පොට්ට ගණන් ගහලා තිනවා. ඊට පස්සේ ලූණු, සෝයා මීට්, මේ එළවලු වර්ග හැදෙනවා. ඔක්කොම කපාගෙන ලොකුවට මේ වැඩ වෙනවා. ඉතින් මේ ඉස්සර ටිකක් තියෙනවා ඉතින් දැනගන්න. ඉතින් මේ ඉස්සර මෙනු එක පොඩ්ඩක් කියන්න මම මොනවද දෙන්නේ කියලා. මෙනු එක එකම මෙනු එක තියෙන්නේ නැහැ. එක මෙනු එක තියෙන්නේ නැහැ. මම ඉස්සර කලින් කිව්වා සෙනසර වෙනස් කරනවා. මොනවද දෙන්නේ? චොප්ස් එකක් ඇඩ් වෙනවා. චොප්ස් එකක් ඇඩ් වෙනවා. කරෝල එක තියෙනවා. කරෝල එහෙමත් තියෙනවා. කරෝල තෙල් දාලා. ඊට පස්සේ චිලි පේස්ට් එකක් යනවා. චිලි පේස්ට් එක. පපඩම් මික්සර් එකක් යනවා. රොට් පින මික්සර් එකක් ගහලා දිනනවා. පපඩම් මික්සර් එකක් යනවා. ඉතින් මේකට මේ මික්සර් බයිට්ස් ඒවත් ඇඩ්ලා තමයි පපඩම් එක කියන්නේ වැඩි. නියමයි. සෝයා පපඩම්. සෝයා මීට් තියෙනවා. පරිප්පු වෙනවා. පරිප්පු වෙනවා. අබ්බ එක යනවා. වෙනද වගේම. රස ව්‍යංජන ජාති ගොඩක් ඇඩ්නවා. ඉතින් උනට පේනවා ඉතින් හොඳට දුලි තෙල්පත් මේ හැම දෙයක්ම මෙතන පිළියෙල වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම දැනගන්න දැන් හාල් සාමාන්‍යයෙන් කොච්චර ගණන් දෙනවද ලොකු ප්‍රමාණයක් පේන දිනවා. අපි හාල් අරන් දෙන කීරි එකක්. කීරි පොන්නේ කියලා දිනවා. ඒකෙන් කිලෝ ආවිල්ලා දිනවා 8000ක් වගේ. කිලෝ 8000ක් වගේ අරන් දෙනවා. ඉතින් කිලෝ 8000ක ප්‍රමාණයක තමයි මේ බත් දන්සල දෙන්නේ. ඉතින් ඒ කියන්නේ ලක්ෂයක් වගේ ප්‍රමාණයකට ඔයගොල්ලෝ දෙනවා නේ. අපි කොහොමද යෝගට් ඕඩර් කරලා තියෙන ලක්ෂයක්. යෝගට් ලක්ෂයක් ඕඩර් කරලා තිනවා. එතකොට ඒක යන විදිහට තමයි බලන්න ඕනේ. යන විදිහට බලන්න ඕනේ. රයිට් නියමයි. ඉතින් කොහොමද ගිය පාරත් මේ මිනිස්සු 8000ක් 7000ක් වගේ ආවද නේ? 8000ක් ක්වොන්ටිටි. රයිට් නියමයි. ඉතින් ඔහොම තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් මේක ලේසි පාස් වෙන්නේ නෙමෙයි. ඩීඑන් සුරවීර මැතිතුමන්ගේ අනුග්‍රහය තමයි මේ හැමදේම වෙන්නේ නේද? දැන් පවුලේ ඔක්කොම ඉන්න කට්ටිය සමග පවුලේ ඔක්කොම කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. මට දැන් බලන්න ඕනේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම අපි බත් එකට කොහොමද හැදෙන්නේ කියලා. අපි නම් බත් එක හැදෙන්නේ බලමු කොහොමද කියලා. අපි යන්න. රයිට් ඉතින් මේ වගේ බවුසර් එකකින් තමයි මෙතන වතුර එන්නේ නේද? ඉතින් හොඳ පිරිසිදු වතුර ලොකු බවුසර් වලින් තමයි ගන්න. මොකද මෙතන දැන් හාල් කීයක් හැදෙනවද නේ? ටැප් එකෙන් කරන්න බෑ නේ. ටැප් එකෙන් මේ වැඩේ කරන්න බෑ. ඉතින් මේ දැන් හාල් අපි කිව්වා කිලෝ 8000ක් කියලා. ඉතින් ලොකු ප්‍රමාණයක් ඒ වගේ තමයි මෙතන ලිප් සෑන් ප්‍රමාණයක් තියෙනවා. අපි යන්න ඇතුළට බලන්න. ඇතුළට. ඉතින් ඔන්න පේනද මේ වගේ හාල් කොට්ට 300ක ප්‍රමාණයකින් තමයි මේ බත හැදෙන්නේ. ඉතින් මෙතන දුන් තෙල් බතක් හැදෙන්නේ. හොඳ සුවඳක් තියෙනවා ඇතුලේ. ෆෝක් ලිෆ්ට් වලින් තමයි මෙතනින් මේ මේක කිලෝ 50ක් එකපාර කිලෝ 50ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 52ක් හැදෙනවා මේක 52ක් හැදෙනවා මේක භාජනයක නේද? නියමයි. ඊළඟට පේනද මෙතන ලිප් 10ක් තියෙනවා. ඉතින් මේ ගෑස් සිලින්ඩර් වල පේනද සෑම ප්‍රමාණයක් තියෙනවා. ගෑස් සිලින්ඩරෙන් කීයක් වගේ දැන් ලෑස්ති නම් ඉන්නවද? 100ක් විතර යනවා. 100ක් විතර වැඩේට යනවා නේද? ඉතින් ලක්ෂයකට අධික ප්‍රමාණයකට තමයි මේ දන්සල දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයගලන්ට අපි ඉස්සෙල්ලත් කිව්වා හාල් 8000ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම තමයි පරිප්පු කිලෝ 2000ක් විතර ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක ලේසි පාස් කරන්න නෙමෙයි. ඉතින් මේ වැඩේටම මම හිතන්නේ කෝටියකට අධික ප්‍රමාණයක් නේද මුදල් වලින් 200කට කිට්ටු වෙලා තියෙනවා. ලක්ෂ 200කට අධික ප්‍රමාණයක්. ලක්ෂ 200කට කිට්ටු කරලා තියෙනවා නේද? ඉතින් සෑහෙන්න විදිහටම ඉතින් මම පේනවා බඩු මිලත් එක නේද? මේ හැමදේම බඩු මිලත් එක වැඩි වෙනවා. ඉතින් පොඩ්ඩක් බලමු අපි කොහොමද මේ බත හැදෙන්නේ කියලා. ඉතින් හරිම සූදක් එන්නේ. ඔයාලට පේනවා ඇති හොඳට දුම් තෙල් ඇඩ් කරලා මේ බත් ටික හදනවා. රයිට් ඔයාලට පේනවා ඇති කොහොමද බත හැදෙන්නේ කියලා මෙතන. ඉතින් හොඳට දුම් තෙල් එහෙම දාලා මේ බත් ඉදෙද්දි පුදුම සුවඳක් තියෙන්නේ. ඉතින් මේ ටික ඊට පස්සේ ෆෝක් ලිෆ්ට් වලින් තමයි ගෙනියන්නේ. මීටර් 200ක් විතර තියෙනවා අනිත් තැනට නේද? මීටර් 200ක් විතර තියෙනවා. ඉතින් ඊට පස්සේ හොඳට ප්ලම්ස් එහෙම ඇඩ් කරලා තමයි මේ දුම් තෙල් බත් එක ඕගොල්ලන්ට පිළිගන්වන්නේ. ඉතින් මේ පාර මිස් වුණත් අනිවාර්යෙන් ඊළඟ පාර වෙසක් එක වෙද්දිම මතක තියාගන්න ඩීඑන් සුරවීර වෙසක් බත් දන්සලට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඊළඟ පාර කියන්නේ 13 වෙනි එක නේ? 13 තමයි. අනිවාර්යයෙන්ම 13 වෙනි එකට එන්න. ආවට පාඩු නෑ. මේක දවස් දෙකක් පුරා එක දිගට දෙනවා. ඉතින් ඇත්තටම ලොකු පිනක් කරගන්නේ. ඔව්. තව විස්තර දෙනවා කතා කරන්න. අපි යන් එහෙනම් ව්‍යංජන හැදෙන්න තැනට. යමු. එතන තියෙනවා අබ මම හිතන්නේ 5000 6000 කිලෝ ඉරෝනේ. 5000 ගෙනල්ලා තියෙනවා දැනට. ඉතින් අර අපි උයාගත්ත දුන් තෙල් බත් ටික මෙතන තමයි අනිත් ප්ලම්ස් දාලා ඔක්කොම වැඩේ රෙඩි වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් අරලා පෙන්නන්නද මෙතනින්? බලමු. මේ දින්නේ රෙඩි වෙච්ච ඒවා. වාව්. ඉතින් මේ හැම දෙයක්ම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට වැඩේ වෙන්නේ. ඉතින් අපි මේ කහපත් නෙවෙයි. මේ ඔක්කොම දුන් තෙල් බත් නේද? කහ පාටට තියෙන සුවඳක් එනවා. වාව් නියමයි. ඉතින් මේ උණු උණුවේම
මේ දේවල් යනවා නේ අතනට. රයිට් ඉතින් මෙතන තව වෑන්සින ජාති ගොඩක් හැදෙනවා. හොඳ සුවඳයි. මට නෝ හොඳ අඹ සුවඳක් කියන්නේ මේ කරෝල බදින සුවඳක් එනවා. ඊට පස්සේ පරිප්පුවද සුවඳක්. පරිප්පුයි සොයා මීටුයි කියන්නේ ආගම සුපිරි තමයි. ආගමක් තමයි. යන්න දන්සල් කිව්වම මතක් වෙනව ටිකනේ. මේ මැද බලමුද මුණක් තියෙන්නේ? මුණක් තියෙන්නේ මම දන්නෙත් නෑ. මේක බලමු මුණක් තියෙන කියලා අපි නේද? නියම අම්බෙකක් තියෙන්නේ. අම්බෙකේ පාට පේනව නේද? නියමයි. මේ සුවඳත් එක්ක මන්න හිතන මේ දුන් තෙල් බත් මේ පාන් රාතල විතර ගෙනල්ලා කන්න ඉදලා. මරුවා. මේ අඹ කන්නේ දෙක වුණත් මේ සුවඳට කන්න ඉදලා. ඉස්සරහට සුවඳයි. මේක නම් ඇත්තටම මරුම දන්සලක්. අඹ තමයි මේ පැත්තේ අඹ තියෙන්නේ. මේ කරවල තියෙන්නේ. වාව්. කරවල එක. තියෙනවනේ. මේ තියෙන්නේ කරවල තෙල් දාලා තියෙන්නේ. අපි කරවල ගෙනාවා. කරවල කිලෝ 800ක් ගෙනාවා. කරවල කිලෝ 800ක්. නූණු කොච්චර කර තියෙන්නේ? ලුණු ගෙනාවා 1500ක්. ලුණු කිලෝ 1500ක් තියෙනවා. ඉතින් සෑහෙන්න මුදලක් ගිහිල්ලා තියෙනවා. මොකද මේ දවස්වල තියෙන මේ බඩුවල මිලත් එක්ක නේද? රයිට්. ඩබල් ඉතින් යනවා ඒක. අන්න කරවල බෙදෙන අතර කරවල අපි ගෙනාවේ කල්පිටින්. කල්පිටින් තමයි කරවල ගෙනලා කිලෝ තියෙන්නේ. 800ක් ගෙනාවා. කිලෝ 800ක් ගෙනලා තියෙන කරවල කල්පිටින් තමයි කරවල ගෙනලා තියෙන්නේ. වැඩි ලේසිනේ යන්නේ බදින්න ගියාම. දැන් කරවල කපලමද ගෙනාවේ නැත්නම් ඔයගොල්ලෝ කැපුවද? නෑ අපි කපුවා. කපලමයි ගෙනාවේ. ඔයගොල්ලෝ කැපුවා? අපි දවස් 3ක් ගියා කපන්න කරවල. දවස් 3ක් ගියා කරවල ටික කපන්න. මේක ලේසි පාසුර නෙමෙයි මේක මං හිතන්නේ මේ සෑහෙන කාලෙක ඉඳන් ප්ලෑන් කරන වැඩක් නේද මේ? අපි මාසයක් තිස්සේ මාසයක් තිස්සේ ප්ලෑන් කරලා වැඩේ. ඒකෙන් තමයි මේ ඔක්කොම එකතු කරගෙන සතියින් මේ හැමදේම එකතු කරගෙන වැඩේ ලස්සනට අපි කරගෙන යනවා. විශේෂයෙන් කියන්න ඕනේ ගමේ අපේ මේ නිල් මහත්තයා දන්න කට්ටිය. ඒගොල්ලෝ මේ ශ්‍රමයෙන් මාර ගමේ කට්ටියගේ ශ්‍රමය ලැබෙනවා නේද? හරි ඒගොල්ලෝ ඒක සල්ලි වලට කරන්න බෑ ඒක. ඇත්තටම මේ එකමුතුකම මේ දේ කියන්නේ සල්ලි වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ ගමේ හැමෝම එකමුතුෙන් තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් මේ කැලණිය පෙතියගොඩ ප්‍රදේශනේ. මේ පෙතියවට කැලණි. රයිට්. කැලණි පන්සල කිලෝමීටර් 2ක් වගේ. කැලණි පන්සල කිලෝමීටර් 2ක් වගේ තියෙන්නේ. ඉතින් මේ අවට මේ මිනිස්සුන්ගේ තියෙන ඒගොල්ලෝ තමයි. අපිත් එක්ක පිට සපෝට් එකක් තියනවා. රයිට්. අපි නම් යන්න අර පැත්තට බලන්න. යමු. ඉස්සර මාදී කරා. මේ පැත්තේ පරිප්පුවක් හැදෙනවා වගේ යම් බලන්න. අපි ඊලෙන්න. හරි. අය ජොබ්සියද? ඉතින් මම කියන්නේ ඉස්සෙල්ලත් මේ දන්සලේ මෙනු එක සැරෙන් සැරේට මාරු වෙනවා. ඉතින් මේ හැදෙන්නේ චොප්ස් එකක්. මෙතන මේ කැරට්, බෝන්චි මේ වගේ දේවල් දැන් තැම්බෙනවා. ඉතින් චොප්සි හදන්න. මේ පැත්තේ පරිප්පුවක් ඉදෙන ගමන් තියෙන්නේ හොඳ සුවඳක් එනවා. මෙතන මොනවද තියෙන්නේ? බලමු මොකක්ද තියෙන්නේ. මේක තියෙන්නේ. අල්ල දාපු ස්වාමීටයක් තියෙන්නේ. දැන් නම් බඩගිනි වැටලා තියෙන අතර මේ කාලවල අර මේ දන් සුපිරි හොඳට අල්ල දාපු ස්වාමීටයක් තියෙන්නේ. මේ කන්න අනිවාර්යයෙන්ම 13 වෙනි පාර තියෙන මේ වෙසක් බන්දන්සල එන්න ඕනේ. අනිවාර්යයෙන්ම මතු තියාගෙන එන්න. සුපිරි. පපඩම් බඳන යන්න දැන් බලන්න. යා. පපඩම් කොච්චරක් වගේ ඉරලා දිනවා? පපඩම් කිලෝ 5 පැකට්. පොඩකින කෝලයක් දාලා දැන් අහනවා පපඩම් කිලෝ 1000ද? මයිකින් ඇහෙනවා ඇති. ඉතින් මේ ඒ වගේ තමයි මේ තියෙන මික්සර් එක. ඔය නේ මනේ. අපි පපඩම් කිලෝ ගෙනලා තියෙන 1000ක්. බත්තක් දාගන්න දැන් ට්‍රේ වල අපි යන්නේ පැත්තට. යා. ඉතින් මෙතන මේ ට්‍රේ වල පිළියෙල කරගෙන තමයි මෙතන ප්ලම්ස් දේවල් ඇඩ් වෙන්නේ නේ. ඔව්. සෞඛ්‍ය ආරක්ෂිත තමයි කරන්නේ. මේ හැමදේම සෞඛ්‍ය ආරක්ෂිත තමයි වැඩි වෙන්නේ. කිචන් එක ඇතුළටත් වෙන කට්ටිය ගන්න නැහැ. මේ ටැග් එකක් දාලා තියෙන්නේ. මේ ටැග් එකෙන් තමයි ඒක තියෙන්නේ. ටැග් නැතුව ඉන්න බෑ. ලිෆ්ට් එක යනවා පොඩ්ඩක් ඔයගොල්ලෝ එහාට යන්න. ඉතින් මෙතන වැඩේ ලේසි නෑ. ඉතින් මේ මලිත් මේ හැමදේම දෙහෙට මෙහෙට කෝඩිනේට් කරන්න ඕනේ. ඉතින් walkie talkie ට messages ගොඩක් එනවා. ඉතින් thank you අපිට මේ විස්තර කියලා දුන්නට අපිට එන්න කියලා ඉන්වයිට් කරාට. ඉතින් එහෙනම් අපි මේ කාල් වල රස කියන්න. ඔව්. ඔයගොල්ලෝ එන්න. යෝගට් එකක් කාලන්න එන්න. යෝගට් එකකුත් ගන්න වෙනවා. රස කියන්න කොහොමද කියලා. අපි හැමදාටම වෙනවා. ඉතින් ඔයගලන්ට අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. වැඩි නියමයි දිගටම කරන් යන ලොකු පිනක් උපුල කරන්න. ඔව්. thank you ආඩ. ජයවා. අපි ආයිත් මලිත් හම්බෙමු තව ටිකකින්. ඉතින් මෙතන දැන් ඇතුළට ගෙනියන්න අඹ වෑන්සනේ දාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේකට තමයි ප්ලම් සෙට් වෙන්නේ.
දැන් කොච්චරක් වගේ මේ බත් දීලා දිනවද? 50ව 7ක් කියලා දිනවද දැනට? මේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් කිලෝ 8-10ක දෙනවා කියන්නේ. සුපිරි. ඉතින් මේ තැන්වල තමයි මේ බෝන්සි කැරට් ඒ හැමදේම සුද්ධ වෙන්නේ චොප්ස් එකට එන. ඉතින් දැන් මෙතන ගොඩක් බිසි වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මොකද මේ ಜಾති හැදෙනවා මොකද ලොකු පොලිමක් හැදලා ඉන්නවා දන්සලේ ආහාර රස විඳින්න. ඉතින් අපි දැන් දන්සල පැත්තට ගිහිල්ලා බත් ටිකක් කාලා බලමු කොහමද රස කියලා. ඉතින් අපිට ස්වාමීන් තියෙනවා පරිප්පු තියෙනවා චිලි පේස්ට් තියෙනවා ඊට පස්සේ පපඩම් බෙදුම තියෙනවා. අපි දැන් කාලා බලමු කොහොමද කියලා. ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද මේ හැමදේම හැදුනේ කියලා. මේ හැමදේම හරිම සුවඳයි හරිම රසට ඇති. බලමු කොහොමද කියලා. ඉතින් කැලණියේ පෙතියකොට ප්‍රදේශයට මේ වෙලේ කරන්ට් එකක් නැහැ. ඒ නිසා මේ ජෙනින් තමයි වැඩේ දුවන්නේ. ඒක ෆෑන් දාගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් දාලා ඉන්නේ. රයිට් අපි try කරලා බලමු කොහොමද. ඉතින් හොඳ උණුවෙන් තියෙනවා මේ දන්සල් බත් එක. ඉතින් මම ආයෙත් උඩට මතක් කරන්නම් මේක මේ 12 වෙනි වතාවට තමයි ඩීඑන් සුරවීර මහත්තයා දෙන්නේ. Wow, නියමයි. දැන් ලොකු සෙනගක් ඉන්නවා. ලොකු පොලිමත් වෙන එළිය. මම තදබදයක් නැතුව හැමෝටම දන්සල් බත් රස විඳින්න පුළුවන්. ඒක තමයි අමතක කරන්න එපා. යෝගට් එහෙමත් වෙන ඉවත් ගන්න ඕනේ. ඉතින් අපි දැන් දන්සල් බත් කාලි වෙනයි. ඉතින් ඇත්තටම හරිම රසට තිබ්බ නියමයි හැමදේම. ඉතින් අපි ඉස්සෙල්ලාම ඔයාලන්ට යෝගට් ලක්ෂයක් තියෙනවා කියලා. ඉතින් දැන් අපි බත් කාලි වෙනයි. දැන් යෝගට් එක try කරලා බලන්න. පියා. රයිට් ඒකට දැන් බණ්ඩා බත් දන්සලෙන් හොඳට බත් කාලා ඊට පස්සේ යෝගට් එක try කරලා දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අතරම ලොකු සෙනගක් ඉන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලා තුලන්නේ කිව්වා ලක්ෂයකට අධික ප්‍රමාණයකට බත් දන්සලට ඇවිල්ලා මේ හැමදේම රස විඳින්න පුළුවන්. ඉතින් යෝගට් වල ලක්ෂයක්ම ගෙනල්ලා තියෙනවා. ඉතින් මදින්න මේ හැමදේම කියනවා. ඉතින් දවස් දෙකක් පුරාවට ඇති තරම් මේ බත් දන්සලට ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ දේවල් රස විඳින්න පුළුවන්. දවස් වශයෙන් ඩීඑන් සුරවීර අපේ මෙතුමාට අපි මේ ගොඩක් ස්තුති කරනවා. මොකද මේ වගේ ලොකු වැඩක් කරනාට මොකද මේකේ දහස් සංඛ්‍යාත පිරිසකට මේ වගේ කාලයක ලොකු මුදලක් වැය කරලා කන්න දෙනවාට ඇත්තටම ගොඩාක් පින් ඒ ව්‍යාපාරයටත් ඒ හැම දෙයකටම. ඉතින් අපි ඊළඟ 13 වෙනි පාරටත් වෙනවා. ඔයගොල්ලොත් එන ඊළඟ අවුරුද්දේ තියෙන වෙසක් බත් දන්සල් එනං ගිහින් එන්න. ජයවා.